මේ දිනවල සමාජ මාධ්‍ය තුළ නිරතුරුවම දක්නට ලැබෙන පුවතක් වන්නේ ඉසුරු ලොකු ඉට්ටි ආරච්චි සාදේශානී නිහාර අතර කාලයක් තිස්සේ පැවති පෙම් සම්බන්ධතාවයේ බිඳවැටීම් පිළිබඳව පුවතක්. ඒ පිළිබඳව තම මුහුණු පොතේ සටහනක් තබමින් දේශානී නිහාරා යම් පැහැදිලි කිරීමක් සිදු කර තිබුණා. සමහර මිනිස්සු ජීවිතවලට එන්නේ වෙස් වලාගෙන, ඇත්ත සතාව හංගගෙන, ආදරේ කිය අවංක හිත් එක්ක සෙල්ලම් කරන එක. ඒ වගේ මිනිසුන්ට කියන්න ඕනේ නමවත් මට හිතා ගන්න බෑ ආදී වශයෙන් තරමක දිගු විස්තරයක්ද කර තිබුණා. ඒ සමගම ඡායාරූපයක්ද පළ කර තිබූ අතර එම ඡායාරූපේ දේශානිගේ මුහුණේ ප්ලාස්ටරයක් දාලවා තිබුණු දක්නට ලැබුණා. නමුත් මේ වුණට සමාජ මාධ්‍ය තුළ බොහෝ දෙනෙකු අදහස් දක්වමින් කියා සිටින්නේ මේ ඉදිරි කාලයේදී ප්‍රචාර වීමට නියමිත චිත්‍රපටයක හෝ ටෙලිනාට්‍යයක නැත්නම් මියුසික් වීඩියෝක පූර්ව ප්‍රචාරක ව්‍යාපාරයක් දැයි සිතෙන බවක්. ඒ පිළිබඳව යම් විශ්වාසයක් තැබිය හැකි මට්ටමකට වර්තමාන සමාජයේ පත්ව තිබෙන බවක් නම් කිව හැකියි. මීට පෙරද අවස්ථා කීපයකදීම මෙවන් රංගපෑමේ විවාහයන් සේම විවාහ ගිවිස ගැනීමේ රංගපෑම්ද අප දැක තිබෙනවා. කෙසේ වෙතත් තව දින කිහිපයකින් එහි සත්‍ය අසත්‍යතාවය පිළිබඳව අපට දැක ගැනීමට හැකිවනු ඇති.